වර්ෂ 1991 මැයි 24 වන දින ඊශ්‍රායලය විසින් නූතන ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන මානුෂීය මෙහෙයුමක් සිදු කළේය. ඒ සොලමන් මෙහෙයුමයි. එහිදී පැය 36ක් ඇතුළත ඉතියෝපියානු යුදෙව්වන් 14000කට වැඩි පිරිසක් රහසිගතව සංවිධානය කළ මෙහෙයුමක් කරහා ගුවන් මගින් ඊශ්‍රායලට ගෙන යන ලදී. මෙම දැවැන්ත මෙහෙයුමේ අරමුණ වූයේ එවකට ඉතියෝපියාවේ පැවති දේශපාලන අස්ථාවරත්වය සහ සාගතයෙන් පීඩාවිඳි තත්ත්වයන්ගෙන් ඉතියෝපියානු යුදෙව් ප්‍රජාව ගලවා ගැනීමයි. ඉතියෝපියාවේ මාක්ස්වාදී පාලන තන්ත්‍රයේ බිඳවැටීම සහ අඩිස් අබාබාහි කැරලිකාර හමුදාවන්ගේ ප්‍රවේශය මැද්දේ මෙම මෙහෙයුම සිදුවිය. ඉතියෝපියානු යුදෙව්වන්ගේ ආරක්ෂාව ගැන බියෙන් ඊශ්‍රායල රජය ඇමරිකා එක්සත් ජනපදය සහ විවිධ ජාත්‍යන්තර සංවිධාන සමග සහයෝගයෙන් මෙම මෙහෙයුම දියත් කර ඇත. මෙහිදී මිලිටරි සහ වාණිජ ගුවන් යාන භාවිතා කරන ලද අතර එහිදී එක් ගුවන් යානයක් මගීන් 1000කට අධික පිරිසක් රැගෙන ගොස් ඇත. එහිදී බොහෝ දෙනෙක් ධාරිතාව උපරිම කිරීමේ අරමුණින් ගුවන් යානාවල බිම වාඩි වී සිට ඇත. සොලමන් මෙහෙයුම මානුෂීය මෙහෙයුමකට වඩා වැඩි යමකි. එය ගෝලීය සහයෝගීතාවයේ ප්‍රකාශයක් විය. භූගෝලීය හෝ ජනවාර්ගිකත්වය නොසලකා ලොව පුරා යුදෙව් ප්‍රජාවන් සඳහා ඊශ්‍රායලයේ කැපවීම එහිදී පෙන්නුම් කළේය. ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් සහ පැහැදිලි මානුෂීය ඉලක්කයකින් සාක්ෂාත් කරගත හැකි දේ කුමක්ද යන්න මෙහිදී වඩාත්ම ඉස්මතු විය. ඒ අනුව අද දක්වාම සොලමන් මෙහෙයුම ඊශ්‍රායලයේ ජාතික ආචාර ධර්මවල ප්‍රබල සංකේතයක් ලෙස සහ ලෝපුරා සිදු වූ මානුෂීය මෙහෙයුම්වල ඉතිහාසයේ වඩාත් සුවිශේෂී මොහොතක් ලෙස සනිටුවන් වී ඇත. ස්තුතියි.